හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔන්න අද මම පළවෙනි පාරට ඩේ බ්ලොග් එකක් අරගෙන ආවා. පළවෙනි පාරට තමයි ඉතින් මේ බ්ලොග් එකක් කරන්නේ. අපි බලමු අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. උදේම නැගිටලා කාමරය ඇස් කරා. කාමරෙත් ඇස් කරලා අද යන්න තියෙනවා අපි චූටි නංගියා වෙක්කන් ඉන්න මොන්ටිසෝරි. උදේ ඉඳන් වැස්ස. අද දවසේම වහිනවා. උදේට දැන් තේකත් බීලා ඉවර වෙලා කොත්තුමි එකක් හදාගත්තා කන්න උදේට. ඒකත් කාලා මත් වොෂ් එකක් දාගෙන එන්නම්. කොත්තුමි එකත් හදාගෙන ආවා. ඒකත් කාලා වොෂ් එකක් දාගෙන එන්නම්. වොෂ් එකක් දාගෙන ආවා ළමයි. පට්ට සීතලයි. දැන් මේ යන්න හදන්නේ අපේ චූටි නංගියව ගේන්න මොන්ටිසෝරියෙන්. ඒ යන්න කලින් අච්චාරුකුත් කාලා තමා ගියේ. ඒත් වැස්ස. යනකලුත් වැස්ස. අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. චූටි නංගියවත් මොන්ටිසෝරියෙන් ගත්තා. එයාව වඩන් ඉන්නේ හස්බන්ඩ්ගේ අම්මා. අපි බලමු එයා මොනවද කියන්නේ කියලා. අපි ගිහලා යන ගමන් බාබකියු චිකන් හදන්න මස් අරන් ආවා. අපි බලමු අපේ හස්බන්ඩ් තමයි චිකන් ටික හදන්නේ අද. බලමු එයා හදන කෑම කද රස වෙයිද කියලා. දැන් මස් ඔක්කොම පේස්ට් එක හදලා මස් වලත් අත ගාලා ඔය දාලා තියෙනවා දැන්. අවන් එකට දාන්න තමයි හදන්නේ. අපි බලමු එයාගේ චිකන් ටික රස වෙයිද කියලා. චිකන් ටික තවන් එකට දාලා අපි ආව දවල්ට කන්න. අද අපි අර ටික රොස් වෙනකන් බත් එක බෙදාගත්ත කන්න. මොයි වයිතරේ අපි එහෙනම් දවල්ට කාලා එන්නම්. නිකන් ඉන්න එකේ යාට කියලා අද මම කවා ගත්තා. බලන්නකෝ එයා කන තඩි කටවල් ඔර බත් ගාන එක කටට දෙකට ඉවර කරනවා. තඩි කටවල් ගිලින්නේ. ගණන් ගන්න එපා. ඔයාලට චූටි චූටි සද්ද ඇහෙනවා ඇති. කුකුළු කෑ ගහනවා. ඔන්න oven එකට දාපු චිකන් ටිකත් හැදලා තියෙන්නේ දැන්. අපි බලමු එක කාලා කොහොමද රස කියලා. ඇත්තටම රසයි යාළුවනේ. මම මේක ෆිල්ම් එකක් බලන ගමන් තමයි කෑවේ. ඇත්තටම පට්ට රසයි. ෆිල්ම් එකක් බලලා හැමෝම ගියා මං ආයේ හවුස් වොෂ් එකක් දාගන්න. වොෂ් එක උදාලා හවසට පහනක් තියලා පහන තියලා ඉතින් කාලා නිදා ගන්න තමයි තියෙන්නේ. වොෂ් එකක් දාගත්තට පස්සේ යාළුවෙක් ආවා. ඊළඟ වීඩියෝ කරගන්න බැරි වුණා. එළියටවත් වහින්න බෑ දෙයනේ. වැස්ස. දවසම වැස්ස. මලුත් කඩාගෙන මම ගියා පහන තියන්න. එහෙමම රැටත් කාලා බ්ලොග් එක ඉවර කරන්න තමයි හදන්නේ. තවත් දවසක තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවනේ වෙන දවසක හම්බෙමු. වීඩියෝ එකකුත් බලන ගමන් ඉතින් කෑවා ඉතින්. ආන කෑවේ නෑ කවා ගත්තා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තව දවසක තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි. හයි ළමයි. අද බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. අපි තව දවසක තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. බයි.